හෙලෝ හායි මම දන්නවා මේ වීඩියෝ එක බලන්න ආපු ඔයා මේ වීඩියෝ එක බලන්න ආවේ ඉක්මනටම මව පදවිය ලබා ගන්න නම් ඒ ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනටම ඉෂ්ට වෙන්න ඕනේ. මම හදවතින්ම පතන්නේ ඒ කිරිසිහිනය සැබෑ වේවා සැබෑ වේවා සැබෑවක්ම වේවායි කියලා. මගේ ජීවිතෙත් දෙවැනි පරිච්ඡේදයත් එක්ක ගෙවුණු අවුරුදු 9ක අමිහිරි මගේ කතාවෙන් බිඳක් ඔයාලටත් වටීවියයි අදහසින් ගෙනෙන මගේ අත්දැකීම් සමගම කරන කිසිම කෙනෙක් අත් නොවිඳීමට පතන සියලු දෙනාගේ කිරිසිහිනය ඉටු වේවායි පතන මගේ කතාව. මගේ අම්මා මාවත් නිරෝගී ලස්සන රෝස මලක් වගේ මේ ලෝකෙට දායාද කරාට පස්සේ එයාලා පවුලක් විදිහට ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි මං වගේම ඔයාලවත් ලොකු මහත් කරලා හිතේ කිසි කිලුටක් නැතිව අපේ ලස්සනම දවසට ලැහැත්ති කරලා ලස්සන මනමාලියක් විදිහට අපේ දෙවෙනි ගමනට පිටත් කරයින් පස්සේ අපේ අලුත් ජීවිතෙන් අපි බලාපොරොත්තු වෙන අර දෙවනියා තුන්වෙනියා වෙන අපේ කිරිසිහිනය බොඳ කරපු PCOD කියන දරුණු රෝගයත් එක්ක සටන් කරලා අවුරුදු 9ක් පුරා හිතින් විඳවපු හිතින් ඉකිගසා හඬපු නින්දා අපහස විඳපු වද ගැහණියකයයි හංවඩු ගැහුණු මම අද අම්මායයි කන පුරා බුරා නැගෙන හරි සෙනෙහසින් අහන ඒ වචනය විඳින කිරිදෙන අම්මා කෙනෙක් මම අද මම මැරි කරලා අවුරුදු 8කට පස්සේ හම්බ වුණ කතිකාචාර්ය තිලින පලිහවඩන ඩොක්ටර් බොහොම පිං ඩොක්ටර් කොහේ හිටියත් නිරෝගී සුව ඩොක්ටර්ට ලැබේවායි මම පතනවා. හරි දැන් මගේ කතාවට යමුකෝ. මුලින්ම ඔයා මැරි කරලා අවුරුදු ගණන් බබාලා හදන්න නැතුව පරක්කු කරන කෙනෙක් නම් අන්න ඒ දේ නම් කරන්න යන්න එපා. ඔයාට අවුරුදු 26ක් නම් දැන් ඒක පැන්න ගමන් ඔයා බබෙක් හදාගන්න ඕනේ. ඒ ගැන හිතන්න ඕනේ. බැඳලා උපරිම අවුරුද්දයි ඔයා බලන් ඉන්න ඕනේ. අනේ එතනින් එහාට තවත් බලමු කතා නම් කියන්න යන්නමයි. ඔයා පැංචේ ගෙදරට ගේන්න ඉන්නවා නම් ඒ කතා කිය බලාගෙන නම් ඉන්න එපා. ඔයාට තව ඉස්සරහට හරියයි කියලා. මොකද දන්නවද? අපේ ඇඟ ඇතුලේ තියෙන ලෙඩ අපිට එළියට පේන්නේ නෑනේ. අපි ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න යන්නේ නැතුව අපිට කියන්න බෑනේ. අපේ ඇඟ ඇතුලේ කොහොමද අපිට බබෙක් හදාගන්න පුළුවන්ද? බැරිද කියන එක. අන්න ඒක නිසා. අපි කල් ඇරියොත් වෙන්නේ අපි වයසට යන එක. වයසට යනවයි කියන්නේ තවත් අපේ කිරිසිහිනයට කල් යන එක. දැන් ඇති ඒ කතාවක්. දැන් බලමුකෝ මට තිබුණ ලෙඩේ මොකද්ද කියලා. මට තිබුණ ලෙඩේ තමයි ඔයාලා දන්නවනේ. නිරෝගී කෙනෙක් නම් දින 28කට සැරයක්ම මෙන්සස් හැදෙනවනේ. ඇඟ සුද්ධ වීම හැදෙනවයි කියලා හැදෙනවනේ. ඔන්න ඇඟ සුද්ධ වීම හැදෙන්නේ දින 28කට පාරක්. ඒ හැදුනත් උපරිම සතියක්නේ තියෙන්නේ. පෙලක් අයට දවස් 3න් හොඳ වෙනවා. පෙලක් අයට දවස් 4න් ආයි පෙලක් අයට සතියෙන්. දැන් මට තිබුණේ දින 36කට විතර පාරක් මෙන්සස් හැදෙනවා. ඒ හැදුනහමත් හරිම අමාරුයි. බඩ රිදෙනවා, කොන්ද රිදෙනවා, ඉවසන්නම බෑ. ලේ යනවා. ලේ යන එක ගැන මම ලැජ්ජ වෙන්න ඕනේ නෑ කියන්න. ඒ මෙන්සස් හැදුනහමත්
සති එකහමාර දෙක යනකම් දික් වෙන අවස්ථා තියෙනවා. අන්න ඒක තමයි මට තිබුණ ලෙඩේ. එතකොට ඉතින් අපි දන්නවනේ බිම්බයක් පිට වෙනවනේ මෙන්සස් හැදිච්ච දවසේ ඉඳලා දින 12කින් 14කින් වගේ. ඉතින් මට වෙන්නේ මගේ බිම්බේ පිට වෙන දවසක් හොයාගන්න බෑ. අනික ඒ බිම්බ මෝරන්නෙත් නෑ. ඒවා බිම්බ කෝෂ ඇතුලේ වතුර බිබිලි වගේ ඒ කිව්වේ ගෙඩි විදිහට බිම්බ කෝෂවල රැඳිලා තියෙනවා. ඔන්න ඔය විදිහට. ඉතින් බිම්බයක් එළියට එන්නේ නැතුව ශුක්‍රාණුත් එක්ක එකතු වෙලා කලලයක් හදන්න බැහැනේ. ඉතින් අන්න ඒකට තමයි බිම්බ මෝරන්නේ නැහැ කියලා කියන්නේ. මේ ලෙඩේම තියෙන තව කට්ටියක් ඉන්නවා. එයාලට මෙන්සස් හැදෙන්නේ මාස 2කට සැරයක්, 3කට සැරයක්, ආයි 6කට සැරයක්, ආයි අවුරුද්දකට සැරයක්. ඔන්න ඔයගේ දීර්ඝ වෙන කට්ටිය. එයාලටත් ඉතින් මේකම තමයි. බිම්බයක් මෝරන්නේ නැහනේ. අන්න ඒක තමයි එයාලටත් තියෙන ලෙඩේ. මේ ලෙඩේ ඉතින් අපිට පිටින් හොයාගන්න පුළුවන් හේතු තියෙනවා. හේතු කියන්නේ ඔය පෙලක් අයගේ ඉස්සරහා තට්ටේ පෑදෙනවා, කොණ්ඩේ අඩු වෙනවා, ආයි මහත් වෙනවා, බෙල්ල කළු වෙනවා, රැවුල් එන්න බලනවා, නිකටේ, පපුවේ ඔන්න ඔයගේ රෝම ගොඩ වැවෙන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ තව කුරුලෑ ගොඩ වැඩි වෙලා තියෙනවා. ආයි තව එකක් තියෙනවා. ඔයාට සීනි ඒ කියන්නේ සුගර් මට්ටම වැඩි වෙලා තියෙනවා නම් ලේවල. ඔයා දැම්මම VOG ડોක්ටර් කෙනෙක් channel කරන්නම ඕනේ. channel කරලා ඔයාගේ ස්කෑන් එකක් කරගන්න ඕනේ. ඔයාලට කියන්න මම කවදාවත් මම මැරි කරාට පස්සේ මට බබෙක් ඕනි නෑ. මම තව ටික දවසක් ඉන්නවා. එහෙම කියලා කල් ඇරපු කෙනෙක් නෙමෙයි මම. මම මැරි කරලා ඊළඟ මාසේ වුණත් හරි කමක් නෑ බබේ බලාපොරොත්තු වෙච්ච කෙනෙක්. අන්න ඒක නිසා ඔයාලට තේරෙනවනේ මම මොනතරම් ඉතින් විඳවන්න දුක් වෙන්නේ නැතිද කියලා. අවුරුදු 8ක් තිස්සේම මම නොගිය දේවාලයක් නැතුවෙත්, නොගිය ડોක්ටර් කෙනෙකුත් නැතුවෙත්. අන්න ඒ වගේ කියන ડોක්ටර්ස්ලා ගාවට යනවා. ඒත් පෙලක් දොස්තරවරු ඉන්නවා මාස ගාණක් ගියත් එකම බෙහෙත දෙන්නේ. එයාලටත් අන්නේ මන්දා අපේ කතාව තේරෙන්නේ නැතුවද එයාලට සල්ලි උමනා හින්දා අපිව ගෙන්න ගන්න ඕනිකමද ඒ හේතු හින්දාද දන්නෙත් නෑ. ඉතින් එයාලට අපේ දුක තේරුන්නේ නැති එක තමයි එතන උනේ කියලා මට තේරුණේ. එක ડોක්ටර් කෙනෙක් හිටියා මම මාස 8ක් ගියා ડોක්ටර් ගාවට. ඒ මාස 8ෙම ડોක්ටර් දෙන්නේ එකම බෙහෙත. මං ඒ බෙහෙත අරන් එනවා, ආයෙත් බොනවා, බෙහෙත් විදිනවා. ඔන්න ඔය විදිහට මාස 8ක් එක දිගටම කරා. මමත් අනේ ඉතින් මෝඩයා වගේ ડોක්ටර් ඊළඟ මාසෙත් දෙන බෙහෙත් එක අරගෙන යනවා. ඒක නෙවෙන්නේ. මම කටක් කරලා කතා කරන්නෙත් නෑ ડોක්ටර් දෙන බෙහෙත අරගෙන එනවා. ડોක්ටර් හැදෙන්නෙත් නෑ මට වෙනින් බෙහෙතක් දීලා ඩෝස් එක වැඩි කරලවත්. මම හැදෙන්නෙත් නෑ. මමත් මෝඩයා වගේ ડોක්ටර් ගාවටම කලින් බෙහෙත් ටිකම අරගෙන යනවා. අන්න ඒකයි එතන උනේ ඉතින්. එකම බෙහෙත හරියන්නේ නැත්තම් දිගින් දිගටම ගන්න යන්න එපා. එක්ක මාත්‍රාව වැඩි කරලා බොන්න ඕනි. නැත්තම් බෙහෙත් එක වෙනස් කරන්න ඕනි. අන්න එහෙම වෙන්නේ නැත්තම් ඔයා ඒ ડોක්ටර්ව අනිවාර්යෙන් අත අරින්නම ඕනි. පෙලක් අය කියනවා දොස්තරලා මාරු කරන්න යන්න එපා. එකම කෙනෙක් ගාවින් බෙහෙත් ගන්න. ඔන්න ඔය වගේ කතා. එකම බෙහෙත අරගෙන වැඩක් වෙන්නේ නැත්තම් අපි ආයෙ දොස්තරයා ගාවට යන එක වැඩක් නෑනේ. ඇත්තම කතාව ඒක තමයි. අර කතාවට කියනවනේ තුවාලේ තියෙන මිනිහනේ තුවාලේ වේදනාව දන්නේ කියලා. අන්න ඒ වගේ තමයි. අපිට තුවාලයක් තියෙනවා, අපි ඒ වේදනාව දන්නවා, අපි විතරයි ඒක දන්නේ. අපි විතරයි ඒක ඇතුලේ විඳවන්නේ. වෙන කාටවත් ඒක තේරෙන්නේ නැහැ. ආයි ඒ දේ එයාට වුණොත් තමයි ඒක එයාටත් තේරෙන්නේ. අන්න ඕක තමයි ස්වභාව ධර්මය හැටි ඉතින්. අනේ ඉතින් අපිට රටේ මිනිස්සු හදන්න යන්න බෑනේ. ඒ මිනිස්සුන්ගේ කටවල් හදන්න යන්නත් බෑ. ඒකින්දා ඒ මිනිස්සු මොනවා කිව්වත් කමන්නේ. ඔයා ඉවසලා ඔයාට උමනා දේ කරගන්න
ඔයා දැනගන්න ඕන. ඊට පස්සේ ඉතින් දේවාල ගාන යනවා. ඒ දුක දන්නේ දුක විඳපු කෙනෙක්ම විතරයි. බෝධි පූජා තියනවා. හැම නිතරම බෝධියක් දැක්ක හැටිය මතක් වෙන්නේ අනේ දෙවියනේ මගේ අපේ බබා අපි ගාවට එන්නේ කවදද? මං ඒ කිරිසිහිනය දකින්නේ කවදද? අන්න ඒ වගේ හැඟීම. ඉක්මනට මට මව්පදිවිය ලැබෙන්න. ඔන්න ඔය වගේ දේවල් තමයි ඉතින් මගේ හිතට ආවේ. හැමෝම කියනවා ඉතින් පෙර කළ අකුසල් අපි පස්සෙන් ඇවිල්ලා මූණටම කියන අවස්ථා තියෙනවා. තව පින් කරන්න, පන්සල් යන්න, වැඩි වැඩියෙන් දෙන්න. ඔන්න ඔය වගේ දේවල්. අනේ ඉතින් අපි පව් කරන්නේ නැහැ. එයාලා කියන විදිහට අපි මෙතන පව්ම කර කර ඉන්නවා වගේ එයාලා කතා කරන්නේ. අපි තමයි දන්නේ අපි හිතින් විඳවන තරම්. අනේ ඉතින් දැන් ඔය පව් කරන්න එපා කියලා කියන කට්ටිය ඒක කියපු දෙන්. පව් සිද්ධ වෙනවයි කියලා බිත්තර අපිට ඇඟට ඕනි දේවල් නොකා ඉන්න නම් හදන්න එපා. අපේ බිම්බ මෝරන්න නම් බිත්තරත් අත්‍යවශ්‍යම දෙයක්. පෙලක් අය ඉන්නවා බිත්තරයක්වත් කන්නේ නැහැ පව් සිද්ධ වෙනවයි කියලා. ඒකෙන් වෙන්නේ අපට ශක්තිය නැති වෙන එක. අපේ බිම්බ මෝරණ එක තවත් අඩපණ වෙන්නේ. ඒ මෝඩ වැඩ නම් කරන්න යන්න එපා. හරි. මම කලින් කිව්වනේ එක ડોක්ටර් කෙනෙක් ගාවට මම දිගටම ගියා කියලා. ඒ ડોක්ටර් මට බිම්බ මෝරණ බෙහෙත් දීලා IUI එකක් කළා. ඒ IUI එක කරලා බබෙක් හරි ගියේ නැත්තම් ආයිත් ඊළඟ මාසේ මම මෙන්සස් හැදිච්ච දවසේ ඉඳලා ඒ බිම්බ මෝරණ බෙහෙත් දීලා ආයි දවස් 12න් ස්කෑන් එකකට යන්න ඕනේ. ඒ ගිහිල්ලා ඒ ගත්ත බෙහෙත් වලට බිම්බයක් මෝරලා තිබුණොත් ඒක පිට වෙන්න බෙහෙතක් තියෙනවා ඇඟට ගන්න. ඒකත් අරගෙන 14 වෙනි දවසේ යන්න ඕනි අපි IUI එක කරගන්න. ඔය විදිහට මාස 4ම එකම බෙහෙත් එක තමයි ડોක්ටර් මට දුන්නේ. ඉතින් මම ඔය බෙහෙතනේ දැන් බොන්නේ. ඒ බෙහෙතම බිබී ඔය මාස 4ම IUI එක කළා. අනේ ඉතින් එකම බෙහෙත දෙන හින්දා මමත් ඇහුවා ඇයි ડોක්ටර් මෙහෙම වෙන්නේ? ඇයි මේ ප්‍රෙග්නන්ට් වෙන්නේ නැත්තේ? එහෙම කියලා ඉතින් කවුරුණත් අහනවනේ. එකම බෙහෙත බිබී ওই විදිහට යනකොට ඊට පස්සේ තමයි ડોක්ටර් කිව්වේ එහෙනම් අපි ලැපරොස්කෝපි එකක් කරලා බලමු අන්න එහෙම කියලා. ඊට පස්සේ ડોක්ටර් ලෙටර් එකක් දුන්න කළුබෝවිල හොස්පිටල් එකට ඩයි ටෙස්ට් එකටයි ලැපරොස්කෝපි එකටයි. ලැපරොස්කෝපි එකෙන් වෙන්නේ බිම්බ කෝෂවල බිබිලි තිබුණොත් ඒවා ග්‍රිල් කරන්න. ඒ කියන්නේ මම කිව්වේ අර වතුර බිබිලි වගේ තියෙනවයි කියලා. අන්න ඒ වගේ ඒවා තිබුණොත් ඒවා හිල් කරලා ඒවායේ වතුර ටික අයින් කරනවා. අන්න ඒකට. ඊට පස්සේ ඩයි ටෙස්ට් එක කියන්නේ අපේ බිම්බ කෝෂ වලින් බිම්බයක් එනකොට ශුක්‍රාණු යන නල දෙකක් තියෙනවනේ දෙපැත්තේ. අන්න ඒ දෙක බ්ලොක්ද කියලා බලන එක. ඒ දෙක බලන්නේ ඒ නල දෙක තුලින් ඩයි එක යවලා ස්කෑන් එකක් කරනවා ඒ නාල වලින් ඒ ඩයි එක යනවද. එතකොට බ්ලොක් එකක් තිබුණොත් ඒක හොයාගන්න පුළුවන්. ඔන්න ඔය ටෙස්ට් එක මම හොස්පිටල් එකේ නැවතිලා කරගත්තා. කරගත්තාම මගේ නාල ක්ලියර් කිව්වා. බිම්බ කෝෂවල තිබිච්ච බිබිලි ග්‍රිල් කරා කිව්වා. ඒ කියන්නේ හිල් කරලා එයාලා ඒ වතුර අයින් කරා කිව්වා. හිල් ටික පුපුරවලා ඒ වතුර ටික අයින් කරලා තිබුණා. ඔන්න ඕක තමයි මගේ රිපෝට් එක ඇවිල්ලා තිබුණේ. සාමාන්‍යයෙන් ඉතින් දන්නවනේ ලැපරොස්කෝපි එකක් කරන්නේ සිහි නැති කරලා බඩේ හිල් 3කින් තමයි ওই පරීක්ෂණය කරන්නේ. එකකින් කැමරාවක් යවලා අනිත් දෙපැත්තෙන් අඬු යවලා ඔන්න ඔය විදිහට තමයි ඒ පරීක්ෂණය කරන්නේ. ඒකට ඉතින් බය වෙන දෙයක් නැහැ. චුට්ටක් ඉතින් පහුවදාට රිදෙනවා වගේ එකක් තියෙනවා. ඒ වුණාට ඉතින් පහුවදා ඇඳෙන්න නැකිටලා ඇවිදලා සාමාන්‍ය විදිහට නාලා එහෙම කරලා සාමාන්‍යයෙන් තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. ලොකු අමාරුවක් නෑ ඒක. ලැපරොස්කෝපි එක කරලත් අපි ඊළඟ මාසේ ડોක්ටර් හම්බ වෙන්න ගියේ නෑ ආයි. ඊට පස්සේ මාස 2කට පස්සේ තමයි ආයි ડોක්ටර්ව හම්බ වෙන්න අපි යන්නේ. අපි ගියාට පස්සේ ડોක්ටර් ආයිත් ඒ බේත් එකම දීලා මට ආයි IUI
කරනවා. ඊට පස්සේ ඒ මාසේ හරියන්නේත් නැහැ. ඒ මාසෙත් බබෙක් හැදෙන්නේ නැහැ මට. ඊට පස්සේ ඊළඟ මාසෙත් ආයි IUI එකක් කරනවා ඒ බේත්ම දීලා. ඒක හරියන්නේත් නැහැ. ඊට පස්සේ ඉතින් මොනවා කරන්නද? ඒ දුක දරාගෙන මම එතනින් නතර වෙනවා. ඒත් ඉතින් එතනට යන අය නම් සෑහෙන්න ඉන්නවා. කොයි තරම්ද කියලා නම් කියන්න තේරෙන්නේ නැහැ. එක වෙලාවකට හිතෙනවා ඉතින් ඇයි දෙයනේ මෙහෙම වෙන්නේ මේ මිනිස්සුන්ට කියලා. දරු පැටියෙක් හදාගන්න ඇයි මෙච්චර දුකක් කියලා. මාත් ඉතින් ඒ ගොඩ ඇතුලේ ඉන්නවනේ. මාත් එක්කෙනෙක් කියලා හිත හදාගන්නවා. එහෙම කියලා හිතපු හැම පාරකම මාව දරාගෙන මාව අල්ලගෙන හිටපු මගේ මහත්තයා. එයා තමයි මගේ ජීවිතේ ශක්තිය. එයා හැමදාම කිව්වේ ඔයාට බබෙක් හරියනවා. අපිට බබෙක් ඉන්නවා. ඔන්න ඔය දේ විතරමයි එයා හැමදාම හිතුවේ. මම හැමදාම හිතින් හඬන, හිතින් වැළපෙන හැම අවස්ථාවකදීම ඔයා ඒ කතාව, ඒ මතේම හිටියා. ඒ මාව අල්ලන් හිටපු, මාව දරාගත්ත මගේ මහත්තයාටත් බොහොම පිං. ඔහොම ඉන්න අතරේදී ඉතින් කොරෝනා එනවා. කොරෝනා කාලෙදී ඉතින් අපිට කොහෙවත් යන්න නැහැ. ගේ ඇතුළෙමයි. ඔන්න ඔය විදිහට ඉන්නකොට අපේ ස්ට්‍රෙස් නැති වෙනවා. මම ඔයාලටත් කියන්නේ කිසිම දෙයකින් ස්ට්‍රෙස් වෙන්න යන්න එපා. ඔයාට බබාලා නැහැ කියන එකෙන් අයින් වෙන්න. ඔයාට බබෙක් ඉන්නවා, ඔයාට බබෙක් හදාගන්න පුළුවන් කියන මතේ ඔයා ඉන්න ඕනි. ඔයා කවදාවත් අනේ මට නෑනේ කියන මතේ ඉන්න යන්න එපා. ඊට පස්සේ කොරෝනා ආයි ටිකක් නැති වීගෙන යන කාලේ මම ආයි සිංහල බෙහෙත් පටන් ගන්නවා. සිංහල බෙහෙත් කියන්නේ ආයුර්වේදී. ආයුර්වේද බෙහෙත් පටන් ගන්නවා මම. එයාලගෙත් ලේ යන ප්‍රශ්නෙට බෙහෙත් තියෙනවා. දැන් ඉංග්‍රීසි බෙහෙත් වල මිතුරි පෙති වගේ කාඩ් එකක් තියෙනවනේ. ලේ නවත්තන එකට දවස් 28න් 28ට බොන්න. අන්න ඒ වගේ ලේ යන ප්‍රශ්නෙටත් එයාලගේ බෙහෙත් තියෙනවා. ලේ යන ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාලා තියන්න. ඒ බෙහෙත් එක මම ඔයාලට දෙන්නම්. ඒක කසායක්. අපිට කඩෙන් අරගෙන හරි ගෙදර අවටින් හොයාගෙන හරි හදලා බොන්න තියෙන කසායක්. සිංහල බෙහෙත් නෙමෙයි. ඔන්න ඔය විදිහට සිංහල බෙහෙතුත් මම මාස 4ක් විතර කරනවා. ඊට පස්සේ ඒත් මට යනවා මාසෙකට 8000ක් 9000ක් විතර යනවා ඒ බෙහෙත් වලටත්. මාසයක් ගානෙම මම මාස 4ක් විතර සිංහල බෙහෙත් කරනවා. දැන් IUI වලටත් ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් වියදමක් යනවනේ. මට දැන් අවුරුදු 6කට 7කට විතර උඩදී IUI එකක් කරන්නත් 25000ක වගේ මුදලක් ගියා ඒ ඔක්කොම බෙහෙත් වලට මාසෙකට විතරක්. එතකොට ඉතින් ගණන් හදාගත්ත හැකිනේ ඔයාලට. දැන් මේකෙදිත් සිංහල බෙහෙත් වලට මට යනවා මාසෙකට 9000ක් වගේ මුළු මාසෙටම බෙහෙත් ටික ගන්න. එතකොට ඒ වැදෙන්නේ කල්ක, කසාය ඔන්න ඔයගේ දේවල් තමයි ඒකේ හම්බ වෙන්නේ. ඊට පස්සේ ඕකත් කරගෙන ඉන්න අතරේදී ඒකත් නවතිනවා. ඊට පස්සේ දෙවෙනි පාරටත් රට වහනවනේ. ඊට පස්සේ මම බෙහෙත් ඔන්ලයින් ගෙන්න ගන්නවා. සල්ලි account එකට transfer කරලා බිල් එක දැම්මට පස්සේ ડોක්ටර් හෙන් බෙහෙත් එවනවා. ඔන්න ඔය විදිහට. ඒ විදිහටත් කරලා මාසෙටම බෙහෙත් හම්බුණත් ඒකත් ගොඩක් දුරට ඇදගෙන යන්න උන්නේ මට. එතකොට සල්ලි ප්‍රශ්නක් තිබුණා. ඒ කියන්නේ ගෙදර වාහනයක් තිබුණා. ඒකේ ෆිනෑන්ස් එක තිබුණා. මහත්තයා ක්ලාස් කරේ ක්ලාස් නැතුව තිබුණා. ඔයාලා දන්නවනේ ඉතින් මගේ ජොබ් එක මහන එකනේ. ඒ කාලේ ඉතින් මිනිස්සු වෙන්නේ නැහනේ මහන්න. මේ මෙච්චර මේ දරුණු ලෙඩක් තියෙන ASCII මිනිස්සු රෙදි මහන්න එන්නේ නැහනේ. එතකොට මගේ ජොබ් එකක් නැහැ. අපිට කන්න බොන්න ජීවත් වෙන්න සල්ලි තිබුණා. හාල් තිබුණා, පොල් තියෙනවා. එතකොට අනිත් දේවල් වලට ඉතින් මේ තේ වත්තක් තියෙනවා.
ඒකේ සල්ලි හම්බ වෙනවනේ. එන්නේ විදිහට ඉතින් එදිනෙදා වියදම් වලට අවශ්‍ය මුදල් එතන තිබුණා. ওই විදිහට ඉන්නකොට ඉතින් අපේ තේ කොටුවේ අපි ඉතින් උදුළු ගන්නත් යනවා. උදුළු ගන්න යනවා. ওই විදිහට ඉතින් ගෙදර තියෙන වැඩ ටික කරගෙන ගෙදරට වෙලා ඉන්න අතරේදී ගොඩ ඉතින් ස්ට්‍රෙස් නැති වෙනවා ඉතින්. ඒකත් නවත්තලා ආයි මාස 6ක් විතර මම බෙහෙත් නොකරම ඉන්නවා. බෙහෙත් නොකර ඉඳලා මම ආයි සිංහල බෙහෙත් පටන් ගන්නවා. ඔයාලා දන්නවද දන්නේ මහරගම තියෙනවා සිංහල හොස්පිටල් එකක්, ආයුර්වේද එකක් මහරගම තියෙන එක. අන්න ඒකෙන් බෙහෙත් ගන්නවා. ඒකේ ක්ලිනික් එකක් තියෙනවා සඳුදාටයි බ්‍රහස්පතින්දාටයි. මං ඔන්න ඔය සඳුදා ක්ලිනික් එකට යනවා. ඒකෙත් මාස 4-5ක් විතර. එතකොට ඒකෙන් සල්ලි යන්නේ නැහැනේ මට. ඒ විදිහට මම ඒකෙනුත් බෙහෙත් කරනවා. ඒ විදිහට බෙහෙත් කරලා ඒකත් නවත්තනවා. ඒකත් නවත්තලා ඉතින් රටේ නැති දොස්තරලා හොයනවා. YouTube එක බලනවා. TV එකේ යන වැඩසටහන් බලනවා. කවුරු හරි කිව්වොත් ඒ ડોක්ටර්ව සර්ච් කරලා බලනවා. ඔන්න විදිහට සර්ච් කර කර ඉන්න අතරේදී මට හම්බ වෙනවා තව ජනප්‍රිය ડોක්ටර් කෙනෙක්. ඒ ડોක්ටර්ටත් ලොකු හොස්පිටල් එකක් තියෙනවා. IVF IUI කරනම ක්ලිනික් එකක්. ඊට පස්සේ මම ඕකට යන්න තීරණය කරනවා. නම කියන එක හරි නැහැ නේ ඉතින්. ඒකට ගිහිල්ලා ડોක්ටර්ට එක්ක කතා කරාට පස්සේ ડોක්ටර් කියන්නේ බබෙක් හදාගන්න ක්‍රම 15ක් විතර තියෙනවා. ඒ 15න් මෙන්න මේ ක්‍රමේ තමයි හරියන්නේ. ඒ කියන්නේ IVF එකක්. IVF එකක් කියන්නේ අපි දන්නවනේ අපේ බිම්බේ අරගෙන මහත්තයාගේ ශුක්‍රාණුත් අරගෙන එළියට ඒක ලැබ් එකක් ඇතුලේ බබාව හදන එක. ඊට පස්සේ බබාව කලලයක් විදිහට හැදුනට පස්සේ අපේ ගර්භාෂය ඇතුලේ තැම්පත් කරන එකට තමයි IVF කියන්නේ. ඒකෙත් අපිට බබාලා ඔය එක බබෙක් හදාලා තැම්පත් කරන එකට එක ගාණක්. ආයි තව බබාලා ගොඩක් හදලා ලැබ් එකේ තියලා අපිට දැන් පළවෙනි බබා තැම්පත් කරලා ඒක හරි ගියේ නැත්තම් ආයි ඊළඟ පාර අපේ දැන් හදාගත්ත බබාලා ලැබ් එකේ ඉන්නවනේ. ඒ බබාලා තැම්පත් කරන්න තව ගාණක්. අන්න ඒ විදිහට ඉතින් අර එන්න ගාණ වැඩි වෙන විදිහට එක එක පැකේජ් වලට තමයි ඒ ක්‍රම 15 හදලා තිබුණේ. මට ડોක්ටර් කිව්වේ දැන් IVF එකක් කරන්න කියලානේ. ඒ කාලේ මට මතක විදිහට මට කිව්වේ ලක්ෂ 6මාරක්. එතකොට පළවෙනි පාර අපිට දෙන්න කිව්වා ලක්ෂ 2මාරක්. ඒ 2මාර දීලා අපේ ලේ රිපෝට් ගන්නවා. මහත්තයාගේ මගේ. ඊට පස්සේ අපිට කෝල් එකක් එනවා ඒ රිපෝට් වල තත්ත්වය කියලා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ දෙවෙනි පාර යනකොට ඉතුරු ටික දෙන්න ඕනි. ඉතුරු ලක්ෂ 2 හරි ඔන්න වගේ. ඊට පස්සේ ආයි එයාලා අපිට ආයි කතා කරාට පස්සේ අපි ආයි ගිහිල්ලා IVF එක කරගන්න ඕනි. බෙහෙත් විදින ඔක්කොම ටික දෙනවයි කියලා කිව්වා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් එතන වැඩ ටික වෙනවයි කියලා අපිව දැනුවත් කළේ. ඔන්න දැන් ડોක්ටර් මීට් වෙන්න ගිහිල්ලා ওই කතාවත් අහගෙන අපි සල්ලිත් ලැහැත්ති කරගත්තා. එතකොට ඉතින් අර මං කියපු කොරෝනා තත්ත්වෙත් ඉවර වෙලා රට ක්ලියර් වෙලා සාමාන්‍යයෙන් අපේ ජොබ් හරි ගිහිල්ලා ওই විදිහට සාමාන්‍ය වෙලා තියෙන කාලයක් තමයි ඔය. එතකොට මට එන්න කියපු දවසට කලින් දවසේ මම සල්ලිත් ලැහැත්ති කරගෙන මගේ ලක්ෂ 2මාර මම දැන් පහුවදාට යන්න තියෙනවා නම් මගේ හිතට හිතෙන්නෙම නෑ යන්න. ඊට පස්සේ අපේ අම්මත් ඇවිත් හිටියා මෙහෙ මාත් එක්ක යන්න. ඊට පස්සේ මම මහත්තයාට කිව්වා අනේ මහත්තයා මට යන්න හිතෙන්නේ නෑ. මට යන්න බෑ කියලා. ඒක උනේත්
මට හිතෙන්නේ මම ඒ ડોක්ටර් ගැන දැන් සර්ච් කරනවායි කියලා මම කිව්වනේ YouTube එකේ. ඔය විදිහට සර්ච් කර කර ඉන්නකොට ඉතින් දැන් එක එක අය කමෙන්ට් දානේවත් බලනවනේ. ෆීඩ්බැක් බල බල ඉන්නකොට එක එක අය එක එක ඒවා දාලා තිබුණා. හොඳ කියලා තිබුණා, නරක කියලා තිබුණා. ඒ නරක කියලා තියෙන්නේ හරියන්නේ නෑ. ඔය දෙවියෝ අ, දෙවියෝ විශ්වාස කරගෙන ඉන්න ආයේ පන්සල් යන්න පින්කම් කරන්න ඔන්න ඔය වගේ දේවල් මේ හිතාගෙන ඉන්නේ කියලා එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. ඊට පස්සේ මම එයාගේ කමෙන්ට් එක ඇතුළට ගිහිල්ලා බලනකොට ඉතින් තව යටින් එයාගේ එකට එක එක උත්තර දාලා තිබුණා. මම හිතන්නේ මම ඔය කමෙන්ට් බලපු එකත් එක්කලා මගේ හිත වෙනස් වෙන්න ඇති. මට හිතෙන්නේ අන්න ඒක තමයි. මට හිතුනේ මෙතෙන්ට ගිහින් අපරාධයක් වෙයි. මගේ වැඩේත් හරියන එකක් නෑ. එහෙම අර මම පව් කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ වුණාට ඉතින් දැන් අපි යන්නේ මගේ ලෙඩේට බෙහෙත් කරගන්නනේ. මට බබෙක් හදාගන්නනේ මම යන්නේ. අර ඒ වුණාට ඉතින් දැන් අර ඒගොල්ලෝ කියන ඒවත් එක්කලා ඉතින් දැන් ડોක්ටර් එහෙමත් කියනවා නම් ඉතින් මට හිතුණා මේ හරි ගියේ නැත්තම් එහෙම කියන එකත් එක්කලා තමයි මගේ හිත වෙනස් වෙන්න ඇත්තේ. ඊට පස්සේ මහත්තයත් ඇහුවා ඇයි කියලා. ඊට පස්සේ මගේ හිතට මොකක්දෝ මන් දන්නේ මට හිතෙන්නෙම නෑ යන්න. ඊට පස්සේ දැන් සල්ලිත් ලැහැත්ති කරගෙන ඊට පස්සේ අම්මත් බැන්නා මේ මොකද්ද කරන්නේ දැන් සල්ලිත් ලැහැත්ති කරගෙන දැන් කරන්න යන වැඩේ නෙමෙයිද කරන්න ඕනි මේ මොකද්ද කරන්නේ එහෙම කියලා. ඊට පස්සේ මට හිතෙන්නෙම නැති හින්දා මං ඒ දේ සල්ලිත් ලැහැත්ති කරගෙන තියෙන කොට මං ඒ දේ එතනින් නවත්තනවා. මගේ හිතට හිතිච්ච දේ වෙන්නේ නැති ඉතින් ඒ වෙලාවේ. ඊට පස්සේ ඒ විදිහට ඉතින් එදා යන්නේ නැහැ. ගෙදරිනුත් බැනුම් අහගෙන එහෙමම ෂේප් එකේ ඉන්නවා. ওই විදිහට ඉන්නකොට මම ඉතින් ෆෝන් එකෙන් සර්ච් කරනවා හොඳ ડોක්ටර් කවුද? මම දැන් ඉන්න පැත්තේ ඉන්න ડોක්ටර්ස්ලාත් නෙමෙයි හොයන්නේ. හොඳ ජනප්‍රිය මට ඕනි හොඳම ලංකාවෙන් හොඳම ડોක්ටර් තමයි මට channel කරන්නත් ඕනි. ඉතින් දැන් ඔය කියන හැමෝම කියන ડોක්ටර්ස්ලා සර්ච් කරනවා. ඔන්න ඔය විදිහට සර්ච් කර කර ඉන්නකොට එකම එක වීඩියෝ එකක් එනවා ડોක්ටර් තිලින පලිහවඩන කියලා. දෙවියෝ මන් දිහා බැලුවා වගේ මම බෞද්ධ කෙනෙක්. මම අදහන්නේ බුද්ධ ආගම. මම බුදුරජාණන් වහන්සේට හරි භක්තියෙන් ගෞරවයෙන් අදහන කෙනෙක්. ඊට පස්සේ මම තව විශ්ව ශක්තියෙන් හරි ස්තුතිවන්ත කරන කෙනෙක්. අන්න ඒ හේතුව හින්දාමද මන් දන්නේ මම ડોක්ටර්ගේ වීඩියෝ එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලලා ආයි ડોක්ටර්ගේ වීඩියෝ බලන්න පටන් ගත්තා. ඒ අතරෙදි ඉතින් කියන්න යන්න බෑනේ දැන් ආයි ගෙදර කට්ටියට මට ආයි මේ ડોක්ටර්ව හම්බ වෙන්න යන්න ඕනේ කියලා. ඉතින් මම සතියක් විතර ඔය වීඩියෝ බල ඉඳලා තමයි ડોක්ටර් ගැන ගෙදරට කිව්වේ. ඒ කතාව කියනකොටත් ඉතින් අර කලින් වෙච්ච දෙයට ඉතින් ගෙදර කට්ටිය බරබර ගගා හිටියා මට. ඒ කතාව ඉතින් ඉවසගෙන දරාගෙන ඔන්න ඔහම ඉඳලා මම සර්ච් කරනවා ડોක්ටර් කොහෙටද එන්නේ කියලා. එතකොට ડોක්ටර් රාගම හොස්පිටල් එකට යනවා. ආයි 9 years එකට එනවයි කියලා මම දැනගත්තා. මම දැනගෙන මම 9 years එකට කතා කරලා ડોක්ටර් අපොයින්ට්මන්ට් එකක් දාගන්නවා. ඔන්න ඉතින් පෙරවැරදි වලට බැනුත් අහගෙන බුදුන් වැඳලා දකුණු කකුල පෙරට තියලා තමයි මම මේ ගමන යන්නේ. එතනින් එහාට කතාව මේ වීඩියෝ එකෙන් පස්සේ මම අරගෙන එන්නම්. එතකන් ඔයාලා බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලගේ කිරිසිහිනය ඉක්මනටම සැබෑ වේවායි පතන මම මෙතනින් නවතින්නම්. ඕකේ බායි.